අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ ධම්ම සමාදානානි කතමානි චත්තාරී අත්ති භික්ඛවේ ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛං චේව ආයතින් දුක්ඛ විපාකං අත්ති භික්ඛවේ ධම්ම සමාදානා පච්චුප්පන්න දුක්ඛං චේ ආයතින් දුක්ඛ විපාකං අත්ති භික්ඛවේ ධම්ම සමාදානා පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් සුඛ විපාකං අත්ති භික්ඛවේ ධම්ම සමාදානා පච්චුප්පන්න සුඛං චේව ආයතින් සුඛ විපාකන්ති වාසනාවන්ත කාරුණික පින්නතුනි, මේ උතුම් වූ අමාවක බොහෝ දවසේ පින්නතුන් හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතවලට ප්‍රතිපත්තිමය කුසල ධර්මයනුත් ආමිෂමය කුසල ධර්මයනුත් පූර්ණය කරගන්න. මිදිරි උදෑසන පටන් මේ මොහොත දක්වාම බොහෝ කුසල ධර්මයන් පින්නතුන්ගේ ජීවිතවල පින්නතුන් සිදු කරගන්නට යෙදුණා. දැන් මේ වෙලාවේ નિયમિતව තිබෙන්නේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය කිරීමට. ලෞතුරා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් ඊ타මත් සුමිහිරි විදිහට අපට දේශනා කොට වදාළ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ මණ්ඩලයෙන් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ටයි හැමදෙනාම මේ වෙලාවේ සූදානම් වෙලා තියෙන්නේ. පින්නතුනි, අද දවසේදී මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ චූල යමක වර්ගයේ චූල ධම්ම සමාදාන සූත්‍රය කියන සූත්‍ර දේශනාව. ගිහි අයටත් පැවිදි අයටත් අපි හැමෝටම මේ සූත්‍ර දේශනාව තුළින් අප්‍රමාණ වූ ජීවිතයට බොහෝ කාරණා ලං කරගන්නට පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතය සකස් කරගන්නටත් ඒ වගේම නිර්වාණගාමී ප්‍රතිපදාව සකස් කරගන්නටත්. ඒ නිසා මේ දහම් කරුණු ශ්‍රවණය කරලා අහලා පුළුවන් තරම් අපේ ජීවිතය භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අනුවම ගමන් කරලා සසර ගමනින් මිදෙන්න උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන මඟ සම්පාදනය කරගන්නට හැමදෙනාම කටයුතු කරන්න ඕනේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරනවා චත්තාරිමානි භික්ඛවේ ධම්ම සමාදානානි. මහණෙනි, මේ ධර්මය සමාදන් වෙන ආකාර 4ක් තියෙනවා. ක්‍රම 4ක් තියෙනවා. කතමානි චත්තාරි, මේ 4 මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයෙන් අහනවා.
ඒ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නය වන්දනාමාන කරලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ මනවින් දන්නේ ඔබ වහන්සේමයි. ඔබ වහන්සේමයි ධර්මයේ හසල. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේම පැහැදිලි කරලා දෙනසේක්වා කියලා මහා සංඝරත්නය පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලනවා. ඒ වෙලාවේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අත්ති භික්කවේ ධම්ම සමාදානා පච්චුප්පන්න සුඛංචේව ආයතින් දුක්ඛං විපාකං. මහණෙනි එක්තරා ධර්ම සමාදානයක් තියෙනවා, සමාදන් වීමක් තියෙනවා. ඒ මොකද්ද? මෙලොව සැප ලබා දෙන, ඒ වගේම පරලොව දුක් ලබා දෙන ධර්ම සමාදානයක් තියෙනවා. විපාක ලබා දෙන ධර්ම සමාදානයක් තියෙනවා. ඒ වගේම අත්ති භික්කවේ ධම්ම සමාදාන පච්චුප්පන්නා දුක්ඛං චේව ආයතින් දුක්ඛං විපාකං. මහණෙනි දහම් සමාදානයක් තියෙනවා. මොකද්ද? මෙලවත් දුක් විපාකමයි විඳින්නේ. දුක් විපාකමයි සමාදන් වෙන්නේ. ඒ වගේම පරලොවත් දුකමයි ලං වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අත්ති භික්කවේ ධම්ම සමාදානා පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් දුක්ඛ විපාකං. මහණෙනි තවත් දුකක් තියෙනවා. මොකද්ද? තවත් ධර්ම සමාදානයක් තියෙනවා. මොකද්ද? මෙලව දුක්මයි විඳින්නේ. මෙලව දුක තමයි සමාදන් වෙන්නේ. හැබැයි පරලොව ගිහිල්ලා සුව විඳිනවා. පරලොව ගිහිල්ලා සුව විඳිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ ධම්ම සමාදාන පච්චුප්පන්නා සුඛං චේව ආයතින් සුඛං විපාකං. මහණෙනි ධර්ම සමාදානයක් තියෙනවා, සමාදන් වීමක් තියෙනවා. මොකද්ද? මෙලව වශයෙන්ුත් සුවයමයි සැපයමයි ලැබෙන්නේ, පරලෝක වශයෙන්ුත් සුවයමයි සැපයමයි ලැබෙන්නේ. මේ සමාදාන හතර නැත්තම් මේ සමාදන් වීම හතර තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට විස්තර කරලා දීලා තියෙන්නේ. මේ සමාදන් වීම හතර පින්නතුනි අපේ ජීවිතවලට බොහෝ කරුණු ලං කරලා දෙන කාරණා හතරක්. මේක දීර්ඝ මධ්‍යම ප්‍රමාණී සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ තියෙන නිසා මේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ ලෝකයේ විවිධ පුද්ගලයන් විවිධ දේවල් අනුගමනය කරනවා. අනුගමනය කරලා සමාදන් වෙනවා. ඒ සමාදන් වෙලා සසර ගමන ඇතැම් අය සුවපත් කරගන්නවා, ඇතැම් අය සසර ගමන දුගතිගාමී කරගන්නවා. මේ කාරණාව කල්පනා කරලා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිදු කළා වදාළසේ. එතකොට පින්නතුනි පළමුවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොකද්ද? අත්ති භික්කවේ ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛං චේව ආයතින් දුක්ඛ විපාකං. මහණෙනි ධර්ම සමාදානයක් තියෙනවා, නැත්නම් ධර්ම සමාදන් වීමක් තියෙනවා. මොකද්ද? මෙලව සැප ලබා දෙනවා. හැබැයි පරලෝක වශයෙන් දුක් ලබා දෙන දෙයක් තියෙනවා. මොකද්ද? පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ ඇතැම් පරිබ්‍රාජකයන් ඉන්නවා. ඇතැම් පරිබ්‍රාජකයන් ඉන්නවා. ඒ පරිබ්‍රාජකයන් පින්නතුනි මෛතුනයන් පිළිගන්නවා. මෛතුනය කැමති වෙනවා. කාමයෙන් මුසපත් වෙනවා. කාමය පිළිගන්නවා. පිළි අරගෙන ඒ අය පින්නතුනි ජටා බැඳපු පරිබ්‍රාජිකාවන් සමග මෛතුනේ යෙදෙනවා. නැත්තම් මේ ලෝකේ ගිහි අයට මේ කාරණාව
පින්නතුනි ලබා ගැනීමේදී පැහැදිලි කරන්නේ මේ ලෝකයේ ඇතැම් අය ඉන්නවා කාමය කැමති වෙනවා. කාමය ආශා කරන වැරදි කාමය කැමති වෙනවා වැරදි කාමයට ආශා කරනවා. එහෙම ආශා කරලා එහෙම කැමති වෙලා පුරුෂයන් ස්ත්‍රීන් සමග ස්ත්‍රීන් පුරුෂයන් සමග වැරදි කාම සේවනයේ යෙදෙනවා. එහෙම යෙදුනයින් පස්සේ ඒ අය කල්පනා කරනවා කොහොමද මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙච්චර සුවයක් ලබා දෙන මෙච්චර සිව්මැලි ශරීරයක් තියෙන ස්ත්‍රීන් පුරුෂයන් සිටිද්දීන් කුමක් නිසා මේ කාමයේ හැසිරීම වැරදි කියලා කියනවද? කාමයේ හැසිරීම වැළකී සිටින්ට කියලා කියනවද කියලා ඒ අය කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා පින්නතුනි ඒ අය කාමයේ වැරදීම සමාදන් වෙනවා. වැරදි කාමයේ වැරදි හැසිරීම සමාදන් වෙනවා. සමාදන් වෙලා වැරදි කාම සේවනයේ යෙදෙනවා. එහෙම යෙදිලා පින්නතුනි ඒ අය මරණින් මත්තේ කොහෙද ඉපදෙන්නේ? දුගතිගාමී භාවයට පත් වෙන සතර අපායන් වල නිරයන් වල උත්පත්තිය ලබනවා. උත්පත්තිය ලැබුවයින් පස්සේ පින්නතුනි ඒ අය කල්පනා කරනවා අර ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙන්න මේ කාරණාව නිසායි වැරදි කාම සේවනයේ වැරදි මෛතුනේ යෙදෙන්න එපා කියලා සඳහන් කරන්නට යෙදුනේ කියලා ඔවුන් කල්පනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා පින්නතුනි ලස්සන උපමාවකින් මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙනවා. නියං කාලයේදී ඒ කියන්නේ වර්ෂාව නැති කාලයේදී පින්නතුනි මාළුවා කියලා වැලක් තියෙනවා. මේ මාළුවා වැලෙහි gediya පුපුරලා ඇට සීසීකඩ හුලඟට විසිරිලා යනවා. ඒ විසිරිලා ගියයින් පස්සේ සල්ගහක් මුල පින්නතුනි අර මාළුවා වැලේ මුල අර සල්ගහේ මුල අර මාළුවා වැලේ ඇටයක් පැලවෙන්න ගන්න. ඇටයක් වැටෙනවා. එතකොට ඒ සල්ගහට අධිග්‍රහිත දේවතාවෙක් ඉන්නවා. ඒ දේවතාවා මේක දැකලා අනාගත බියක් ඇති කරගන්නවා. අනාගත බියක් ඇති කරගන්නවා. බියක් ඇති කරගෙන පින්නතුනි මේ දේවතාවා තමන්ගේ අතවැසි යාළු දෙවියන්ට කතා කරනවා. තමන්ගේ සමීප ගස්කොළන් වල ඉන්න දෙවියන්ට කතා කරනවා. ආරාම දෙවියන්ට කතා කරනවා. වන දෙවියන්ට කතා කරනවා. රුක් දෙවියන්ට කතා කරනවා. ඖෂධ ගස්වල ඉන්න දෙවියන්ට කතා කරනවා. මහා වෘක්ෂයන්ට අධිග්‍රහිත වෙලා ඉන්න දෙවිවරුන්ට කතා කරනවා. මේ ලෝකේ තමන්ට හිතවත් යයි කියන හැම දෙවි කෙනෙකුටම කතා කරනවා. කතා කරලා කියනවා මෙන්න මේ වගේ නියං කාලය ආවා. නියං කාලය ඇවිල්ලා මාළුවා වැලෙහි gediya තුල තිබෙන්නා වූ ඇට පුපුරලා මගේ සල්ගහ මුලට වැටුණා. සල්ගහ මුලට වැටුණා. දැන් මට ඒකෙන් මහා බියක් ඇති වෙලා තියෙන්නේ. හේතුව තමයි කාලයක් යද්දින් මේ මාළුවා ඇටෙන් බීජ හටගෙන මේ සල්ගහ මුදුනට මේ මාළුවා වැල පැමිණේවි කියලා බියක් ඇති වෙනවා කියලා අර තමන්ට අතවැසි දෙවියන්ට කියනවා. එතකොට පින්නතුනි ඒ දෙවිවරු සඳහන් කරනවා යහළු දේවතාවයිනි බිය නොවන්න සමහර විට
මොනෙරෙකු විසින් මේ මාළුවා ඇටය ගිල දමාවි. මොනරෙකු විසින් මේ මාළුවා ඇටය ගිල දමාවි. සමහර විට මුවෙක් විසින් මේ මාළුවා පැලය කාදමාවි. ඒ වගේම සමහර විට වනයේ ඇතිවන ගින්නකින් මේ මාළුවා වැල පිච්චිලා යාවි. එහෙමත් නැත්තං කැලයට පැමිණෙන කවුරු හරින් මේ මාළුවා වැල කපලා දමාවි. එහෙමත් නැත්තං වේයෝ මේ මාළුවා වැල කාදමාවි. එහෙමත් නැත්තං පැලය පැල නොවේවි කියලා අර අතවැසි දෙවිවරු කියනවා. දැන් කාමයට ඔය වගේ. කාමයේත් ඔය වගේ Taman කාමයේ සමාදන් කරවන උදවිය කාමය වැරදි කාම සේවනයේ යෙදෙද්දී බය වෙන්න එපා. ඔකි කිසිම පාපයක් ඇති වෙන්නේ නැහැ. කිසිම නරකක් ඇති වෙන්නේ නැහැ. ඕකේ යෙදුනා කියලා දුගතිය උත්පත්තිය ලබන්නේ නැහැ. නිරයක උත්පත්තිය ලබන්නේ නැහැ. තිරිසන් භවයක උත්පත්තිය ලබන්නේ නැහැ. പ്രേත භවයක උත්පත්තිය ලබන්නේ නැහැ. තිරිසන් භවයක උත්පත්තිය ලබන්නේ කායික වශයෙන් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මානසික වශයෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට කියලා අපිව සමාදන් කරවනවා. හැබැයි පින්නතුනි කාලයාගේ ඇවෑමෙන් වැස්ස වැටිලා අර මාළුවා වැල සල්ගස බදා ගන්නවා. සල්ගස බදාගත්තයින් පස්සේ සල්ගහේ මුල ඉඳලා උඩ අතු දක්වා අතු රිකිලි දක්වාත් උඩ අතු රිකිලි වල ඉඳලා සල්ගහ මුල දක්වාත් අර මාළුවා වැල පින්නතුනි සල්ගහ බදා ගන්නවා. එතකොට අර දෙවියට කල්පනා වෙනවා මගේ අතවැසි දෙවිවරු කවුද? ආරාම දෙවිවරු, මිත්‍ර දෙවිවරු, ඒ වගේම වන දෙවිවරු, රුක්ෂ දෙවිවරු, ඒ වගේම ඖෂධ පැලවලට හිටපු දෙවිවරු, ඒ වගේ මහා වෘක්ෂයන්ට අධිග්‍රහිත වැඩ සිටිය දෙවිවරුන්ට මම කිව්වා. දෙවිවරු කිව්වා මොකද්ද? කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මාළුවා පැලය නිසා සල්ගහ මගේ වෘක්ෂය අද වෙලාගෙන තියෙනවා. අනේ මට අද ඉන්ට තැනක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, කාමය නිසා අනාගත බිය දකින ශ්‍රමණ බ්‍රහ්මණයන් කියනවා මොකද්ද? කාමයෙන් සිදුවන්නේ අනර්ථයක්මයි. කාමයෙන් සිදුවන්නේ අයහපතක්මයි. අන්න එහි අයහපත දැකලා ඒ වගේම ඒ කාමයෙන් සිදුවන අනර්ථය දැකලා යම්කිසි කෙනෙක් පින්නතුනි ජීවිතය යහපත් කරගන්නේ නැත්තම් අයහපත් පුද්ගලයන්, අයහපත් ශ්‍රමණ බ්‍රහ්මණයන්, පරිබ්‍රාජකයන් කියන වචන ශ්‍රවණය කරලා කටයුතු කළොත් මේ ලෝක වශයෙන් ඒ අයට කෙටි කාලීන සැපයක් තියෙනවා. හැබැයි සංසාර ගමනේ ඒ අයට දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. මේ විදිහට පින්නතුනි මේ ලෝකේ අපිට දකින්ට ලැබෙනවා කොහොම අයද? මේ ලෝකයේදී මේ ඇස පිනවන, කන පිනවන, නාසය පිනවන, ඒ වගේම දිව පිනවන, ශරීරය පිනවන අය. ඒ පිනවීම සිදු කරද්දී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කරද්දී ඇතම් කෙනෙක් විහිළු කරන්නට පුළුවන්. මොකටද මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ වගේ දෙයක් දේශනා කරලා තියෙන්නේ? දුකයි කියලා මොකටද දේශනා කරලා තියෙන්නේ? මේක සැපයක් නී කියලා පින්නතුනි අල්ල ගන්න පුළුවන්. හැබැයි සාංශාරිකවයි ඒ සිදු කරන අයහපත් ක්‍රියාවන් තුලින් දුක් විඳින්න සිද්ධ වෙන්නේ. එනිසා අපේ ජීවිතේ අපි පුළුවන් තරම් භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සීල ප්‍රතිපදාවන් වල නියලිලා අපේ සංසාර ගමන
සුවපත් කරගන්නට සැපවත් කරගන්නට කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි අත්ති භික්ඛවේ ධම්ම සමාදානා පච්චුප්පන්න දුක්ඛංචේ ආයතින් දුක්ඛ විපාකං. මේ ලෝකයේ තව පිරිසක් ඉන්නවා. ඒ පිරිස කවුද? පින්නතුනි මේ ලෝකයේ ධර්මය ඇතම් ධර්මයක් සමාදන් වෙනවා. ඒ අයට කියනවා අචේලක පිරිස කියලා. අචේලක පිරිස මේ ලෝක වශයෙන්ුත් මොකද කරන්නේ? දුක් විඳිනවා. මේ ලෝක වශයෙන්ුත් දුක් විඳිනවා. ඒ වගේම පින්නතුනි පරලෝක වශයෙන්ුත් ඒ අය දුක් විඳිනවා. කොහොමද පින්නතුනි? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ අය වස්ත්‍ර අඳින්නේ නැහැ. වස්ත්‍ර අඳින්නේ නැහැ. එතකොට මේ ශරීරයට අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. අප්‍රමාණ වූ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම ආචාර්ය ධර්මයන් අත්හැරලා ඉන්නේ. මේ ලෝකේ පවතින ආචාර්ය ධර්මයන් අත්හැරලා කටයුතු කරනවා. සම්මත දෙයින් පිටව අසම්මත දේවල්ම කරලා විමුක්තිය සාක්ෂාත් කරගන්නට ඇතැම් පිරිස කටයුතු කරනවා. හැබැයි ඒ තුලින් පින්නතුනි විමුක්තිය සාක්ෂාත් වෙන්නේ නැහැ. අපි දැක්කනේ පහුගිය කාලවල වල නේද? සමහර අය කල්පනා කරනවා පිරිසක් මරණයටපත් කරලා මෝක්ෂයට යන්න. හැබැයි ඒ අයට මෝක්ෂයට යන්න පුළුවන්කමක් නැහැ. නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඇතැම් අය පින්නතුනි කෑම කාලා අතලෙව කනවා. අචේලක අය අතලෙව කනවා. ඊට පස්සේ ආහාර ලබා ගන්න යම් කිසි කෙනෙක් එන්න කිව්වට එන්නේ නැහැ. එන්න කිව්වට එන්නේ නැහැ. එතකොට ස්වාමීනි ආහාර ලබා ගන්නට වඩින්ට කියලා කිව්වට සමහර අචේලක පිරිස ආහාර ලබා ගන්නට වඩින්නේ නැහැ. දුක් ප්‍රතිපදාවෙමයි යෙදෙන්නේ ඉන්නේ. ඒ වගේම ස්වාමීනි කෑම ලබා දෙන්න ඉන්න කිව්වට ඉන්නේ නැහැ. අචේලක පිරිසගේ ලක්ෂණ පින්නතුනි. ඒ වගේම පින්නතුනි ගෙනත් දීපු දානයක් ගෙනත් දීපු ආහාරයක් පිළිගන්නේ නැහැ. ගෙනත් දීපු දානයක් පිළිගන්නේ නැහැ. ඒ වගේම බත් හැලියේ කටින් දීපු දෙයක් ගන්නෙ නැහැ. බත් හැලියේ කටින් දීපු දෙයක් අචේලකයෝ ලබා ගන්නෙ නැහැ. එතකොට ආහාරය ලබා ගන්නට එයාට ක්‍රමයක් නැහැ. ඊට පස්සේ පින්නතුනි කලගෙඩියේ කටින් දෙන දේ ගන්නෙ නැහැ. අපි කියමුකෝ වතුර කියලා. එතකොට වතුර කටින් දුන්නොත් ඒ කටින් දෙන දේ ගන්නෙ නැහැ කලගෙඩියේ. ඊට පස්සේ පින්නතුනි දරුවෙක් වදන්ට ඉන්න අම්ම කෙනෙක් දෙයක් දුන්නොත් ගන්නෙ නැහැ. ඊට පස්සේ පිරිමින් සමග සම්බන්ධතා ඇති කරගෙන තියෙන ස්ත්‍රියක් දෙයක් දුන්නොත් ගන්නෙ නැහැ. ඒ වගේම පින්නතුනි මෝල් ගස් දෙකක් ඇතුලෙන් ගිහිල්ලා දෙයක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ වැටක් තියනවා කියලා. ඒ වැට කඩුළු දෙකක් ඇතුළට ගිහිල්ලා දානෙ ගන්නෙ නැහැ. කෑම ගන්නෙ නැහැ. මේ විදිහට අචේලක පිරිසගේ පින්නතුනි ක්‍රියාකාරකම් තියෙනවා. ඒ අය ඒව නොකරන්ට පින්නතුනි ශරීරයට අප්‍රමාණ වූ දුකක්මයි ලං වෙන්නේ. අප්‍රමාණ වූ දුකකටමයි මුහුණ දෙන්නේ. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද එක ගෙදරකට ගිහිල්ලා එක බත් හැන්දයි ගන්නෙ. ගෙවල් දෙකකට ගිහිල්ලා බත් හැඳි දෙකයි ගන්නෙ. ගෙවල් තුනකට ගිහිල්ලා බත් හැඳි තුනයි ගන්නෙ. ගෙවල් හතරකට ගිහිල්ලා බත් හැඳි හතරයි ගන්නෙ. ගෙවල් පහකට ගිහිල්ලා බත් හැඳි පහයි ගන්න. ඒ කියන්නේ එක ගෙදරකින් එක බත් හැන්දයි. මේ විදිහට ගෙවල් පහකට ගියොත් බත් හැඳි පහයි. ගෙවල් හයකට ගියොත් බත් හැඳි
6යි. ගෙවල් 7කට ගියොත් බත් හැඳි 7යි. ඊට පස්සේ මේ අය පළවෙනි දවසේ ආහාර ගත්තොත් දෙවෙනි දවසේ ආහාර ගන්නෙ නෑ. අය තුන්වෙනි දවසේ. තුන්වෙනි දවසේ ආහාර ගත්තොත් හතරවෙනි දවසේ ආහාර ගන්නෙ නෑ. දවසක් කර දවසක් ආහාර ගන්නවා. ශරීරයට අප්‍රමාණ වූ දුක් දෙනවා. සිතට අප්‍රමාණ වූ දුක් දෙනවා. සමහර අය ඉන්නවා පළවෙනි දවසේ ආහාර ගත්තොත් ඊළඟ දවස් දෙකේම ගන්නෙ නෑ. හතරවෙනි දවසේ තමයි ආහාර ගන්නෙ. සමහර අය ඉන්නවා දවස් දෙක හැර දානෙ ගන්න අය. සමහර අය ඉන්නවා දවස් 3ක් හැර දානෙ ගන්න අය. සමහර අය ඉන්නවා දවස් 4ක් හැර දානෙ ගන්න අය. සමහර අය ඉන්නවා දවස් 5ක් හැර දානෙ ගන්න අය. මේ විදියට සතියක් හැර දානෙ ගන්න අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ විදිහට දුක් විඳින අය ඕනේ තරම් දකින්ට ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අමු කොළ විතරක් කාලේ ඉන්න අය ඉන්නවා. අමු කොළ විතරක් ආහාරයට ගන්න අය ඉන්නවා. ඒ වගේම තනහාල් විතරක් අනුභව කරන අය ඉන්නවා. ඒ වගේම හාල් විතරක් අනුභව කරන අය ඉන්නවා. ව්‍යංජන මුකුත් ගන්නෙ නෑ. හාල් විතරයි කායික දුක්ඛයන් දෙනවා. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගස්වල පොතු විතරක් ආහාරයට ගන්න අය ඉන්නවා. ගස්වල පොතුවල කහට විතරක් ආහාරයට ගන්න අය ඉන්නවා. ඒ වගේම ගස්වල ලාටු විතරක් ආහාරයට ගන්න අය ඉන්නවා. ඒ වගේම සුණු සහල් විතරක් ආහාරයට ගන්න අය ඉන්නවා. ඒ වගේම බත් ඉව්වාම හැදෙන පෙන විතරක් ආහාරයට ගන්න අය ඉන්නවා. මේ විදිහට පින්නතුනි තනකොළ විතරක් ආහාරයට ගන්න අය ඉන්නවා. ඒ වගේම ගොම විතරක් අනුභව කරන අය ඉන්නවා. මේ විදිහට පින්නතුනි ගස්වල මුල් ගෙඩි විතරක් ඒ වගේම ගස්වල මුලට වැටිච්ච දේ විතරක් ගන්න අය ආහාරයට ගන්න අය ඉන්නවා. එතකොට ඒ විතරක් නෙමෙයි මේ අචේලක පිරිස තවත් ශරීරයට දුක් දෙනවා. කොහොමද? තන වැහැරි විතරක් මේ ආහාරයට මේ පොරවන අය ඉන්නවා. දැන් තනකොළ වලින් හදාගත්ත දේවල් විතරක් පොරවන අය අචේලක පිරිස ඉන්නවා. ඊට පස්සේ නොයෙක් නූල් වලින් වියාගත්ත රෙදි වලින් රෙදි පොරවාගත් අය ඉන්නවා. මිනී ඔතපු රෙදි පමණක් පොරවාගත් අය ඉන්නවා. ඒ වගේම ගස්වල පොතු වලින් හදපු රෙදිත් පොරවාගෙන පිරිස ඉන්නවා. ඒ වගේම අඳුන් දිවියන්ගේ සමෙන් රෙදි පොරවාගත් උදවී ඉන්නවා. මේ විදිහට එළුවන්ගේ ඒ වගේම මුවන්ගේ ඇස්ලොම් වලින් ඒ වගේම කෙස් රැවුල වලින් මේ විදිහට පින්නතුනි ශරීරය වසාගන්ට යම් යම් වස්ත්‍ර සකස් කරගත් අය ඉන්නවා. ඒ වගේම අප්‍රමාණ වූ දුක් විඳිනවා. උක්කුටියෙන්ම විතරක් ඉන්න අය ඉන්නවා. Tamanගේ වෘත සමාදන් වෙලා උක්කුටියෙන්ම විතරක් අචේලක පිරිස නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට නැත්නම් සංසාර ගමන යහපත් කරගන්නට අවබෝධය ඇති කරගන්නට උක්කුටියෙන්ම විතරක් Tamanගේ වෘතය සමාදන් වෙලා කටයුතු කරනවා. ඒ වගේම පින්නතුනි සක්මන් කරමින් විතරක් ඉන්න අය ඉන්නවා. ඒ වගේම පින්නතුනි කටු ගහපු ලෑලිවල ඇවිදින අය ඉන්නවා. ඒ වගේම දවසට 3 වතාවක් වතුරේ ගිලිලා පැය ගාණක් ඉන්න පිරිස ඉන්නවා. මේ විදිහට ශරීරයට අප්‍රමාණ වූ දුක් ලබා දෙනවා. ශරීරයට අප්‍රමාණ වූ දුක් ලබා දෙනවා. ඒ ශරීරයට අප්‍රමාණ වූ දුක් ලබා දෙන අයට මේ ලෝක වශයෙන් මොකද්ද සැනසීමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝක වශයෙන් සැනසීමක් ඇති කර ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි ඒ අය ඒව කරා කියලා පරලොවදිත් සැනසීමකටපත් වෙන්නේ නැහැ. පරලොවදීත් සැනසීමකට
පත් වෙන්නේ නැහැ. අපි හොඳට අපේ ජීවිතේ පුරුදු කළ යුතු දෙයක් තමයි පින්නතුනි මොනවද? දැඩි දුෂ්කරතාවලට වලින් යුක්තව ජීවිතය ගත කළා කියලා අපිට නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. දැන් සමහර උදවිය හිතාගෙන ඉන්නේ මේ ශරීරයට දුක් දුන්නාම තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ කියලා කල්පනා කරන. ශරීරයට දැඩි දුක් දුන්නාම ඒකනේ කෙනෙක් කැමති නැහැ හොඳ ගෙදරක ඉඳලා කටයුතු කරනවට. එයාලා සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා පැල්පතක ඉඳලා ගහක මුලක ගසක මුලක ඉඳලා භාවනා කරොත් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ කියලා ඇතැම් අය කල්පනා කරනවා. සමහර අය කැමති නැහැ මහා විශාල ගෙවල් හදාගෙන ඒ ගෙවල් වල සුව පහසුව Tamanගේ ධර්ම මාර්ගයේ වඩනවට. ඒ අය හිතාගෙන ඉන්නේ දුගී දුප්පත්ව හිටියොත් තමයි නිවන් දකින්න පුළුවන් කියලා. හැබැයි පින්නතුනි අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ බාහිර වස්තුන් මත නෙමෙයි නිවන කියන දේ තියෙන්නේ කියන කාරණාව. නිවන තියෙන්නේ Tamanගේ හිත තුල. Tamanගේ අතහැරීම කොහොමද ප්‍රගුණ කරලා තියෙන්නේ පුහුණු කරලා තියෙන්නේ අන්න ඒ මතයි නිවන තියෙන්නේ. කෙනෙක් මහා සැප පහසුකම් හදාගෙන ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔහුට ඒ සියල්ලක්ම ඕනෑම මොහොතක පින්නතුනි අතහරින්න පුළුවන් නම් ඔහු ඇත්තටම සසර ගමන කෙටි කරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට තියෙන එක වස්ත්‍රයක් වෙන්න පුළුවන්. එක කරාඹු දෙකක් වෙන්න පුළුවන්. ඒ වගේම එක සපත්තු දෙකක් වෙන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි එක මාලයක් වෙන්න පුළුවන්. එක බයිස්කලයක් වෙන්න පුළුවන්. එක වාහනයක් වෙන්න පුළුවන්. ඒක අතහැර ගන්නට බැරි නම් ඒක Tamanට අතහරින්න බැරි නම් පින්නතුනි අන්න ඒ කෙනා ළඟ දේවල් නැහැ කියලා ඒ කෙනාට සසර ගමන යහපත් කරගන්න පුළුවන්කමක් නැහැ. හිතේ අතහැරීම හිතේ ආශාවල් තියෙන නිසා. එතකොට කෙනෙක් මේ වගේ දුෂ්කර ප්‍රතිපදාවන් වල යෙදුනා කියලා ඒ කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. දැන් අපේ බෝසතාණන් වහන්සේත් මේ දුෂ්කර ප්‍රතිපදාවන් වල යෙදුණනේ. හැබැයි දුෂ්කර ප්‍රතිපදාවන් වල යෙදුණා කියලා උන්වහන්සේට නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. උන්වහන්සේ දැක්කා මේ තුලින් නම් සසර නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඊට පස්සේ ඒක අතහැරියා. එතකොට උන්වහන්සේගේ ජීවිතය තුළ කාමසුකල්ලිකානු යෝගයත් අත්තකිලමතානු යෝගයත් කියන දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් උන්වහන්සේ කටයුතු කරන්නට යෙදුණා. එහෙම කරපු භාග්‍යවතුන් වහන්සේ තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සාක්ෂාත් කරගන්නට යෙදුනේ. නැත්තම් දුක් විඳ කියලා උන්වහන්සේට නිවන් දකින්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි තුල තියෙනවා නම් වැරදි මතයක් කෙනෙකු සැපයක් විඳිනවා දැකලා මේ සැප විඳලා කොහොමද නිවන් දකින්නේ කියලා පින්නතුනේ ඒ මතය අපි දුරු කර ගන්න ඕනේ. දැන් පින්නතුනි බිම්බිසාර රජතුමා ඒ වගේම විශාඛාව මල්ලිකාව මේ වගේ උත්තම චරිතත් මහා සිටු ගෙවල් වල රජ මැදුරු වල ඉඳමින් අනේ පිටි සිටුතුමා මේ වගේ උත්තම පිරිසත් පින්නතුනි ඒ සෝවාන් ආදී මගඵල සාක්ෂාත් කරගන්න යෙදුණා. ඒ වගේම භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පියතුමන් ඒ රජ මැදුරේ ඉඳලම් පින්නතුනි නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න යෙදුණා. එතකොට නිවන් දකින්න පින්නතුනි ස්ථානයේ අදාළ වෙන්නේ නැහැ. සිටු මැදුරක හිටියත් රජ මැදුරක හිටියත් ඒ වගේම දුගී දුප්පත් පැල්පතක හිටියත් සිත සකස් කරගන්නව නම් අන්න ඒ සිත සකස් කරගන්න කෙනාට තමයි නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. නැත්තම් පින්නතුනි දුක් විඳ කියලා එහෙමත් නැත්තම් ආචාර ධර්මයන් විනාශ කළා කියලා එහෙමත් නැත්තම් වෙන කෙනෙක් දෙන දානය පිළිගන්නේ නැතුව හිටියා කියලා එහෙමත් නැත්තම් කතා කරද්දී නවතින්නේ නැතුව ගියා කියලා ඒ වගේම
දාන කෑම පිසන මුට්ටියේ කටින් ආහාර අරගෙන වළඳන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරලා හිටියා කියලා. ඒ වගේම පැන්කෙන්ඩියේ කටින් වතුර ගන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරලා හිටියා කියලා. ගේ එලිපැත්තෙන් ගිහිල්ලා දානිය ගන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරලා හිටියා කියලා. පින්නතුනි ඒ දරුණු ප්‍රතිපදාවන් වල හිටියා කියලා කාටවත් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. සතියකට එක සැරයක් කෑවා කියලා. දැන් සමහර අය කල්පනා කරනවා එක වේලක් වළඳද්දී අතිශේෂ්ඨයි කියලා. හැබැයි දාන වේලකින් පින්නතුනි සිතේ නිවීම ඇති වෙන්නේ නැහැ. සමහර කෙනෙක්ට හිතෙනවා පාවහන් පැලඳගෙන ගියේ නැතිකොට අතිශේෂ්ඨයි කියලා. හැබැයි පාවහන් දෙකකින් පින්නතුනි නිවන අපිට නිවන් අවබෝධ කරගන්න කෙනෙක් නැති කෙනෙක් කියලා මනින්ට පුළුවන්කමක් නැහැ. ලස්සන ඇඳුමක් ඇඳ කියලා තව කෙනෙක් පින්නතුනි තනින් තනපු මහපු වස්ත්‍රයක් ඇඳ කියලා ඒ තුලින් නිවන සාක්ෂාත් නිවන අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. හැම දෙයකම බලපාන්නේ හිත. ප්‍රධාන දේ තමයි හිත. Taman පුරන ධර්මය තමයි පින්නතුනි හැම මොහොතකම හිත තුළින් පුරන ධර්මය අනුව තමයි හැම දෙයක්ම බලපාන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අත්ති භික්කවේ ධම්ම සමාදානා පච්චුප්පන්න දුක්ඛංචේ ආයතින් දුක්ඛ විපාකං. යම් කිසි කෙනෙක් මේ ලෝක වශයෙන්ුත් දුක් සමාදන් වෙනවා. ඒ දුක් සමාදන් වෙන පිරිසට මේ ලෝකයේ දුක් සමාදන් වෙලා ඒ දුක් ප්‍රතිපදාවන් වල යෙදෙන අයට සංසාර ගමනේ සැප විපාක ලැබෙන්නේ නැහැ. ඒ අයට ලැබෙන්නේ දුකමයි. ඒ නිසා පින්නතුනි ඒ පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කරගන්න අපි හැමදෙනාම කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද අත්ති භික්කවේ ධම්ම සමාදානා පච්චුප්පන්න දුක්ඛංචේව ආයතින් සුඛං විපාකං. මේ ලෝකේ තවත් පිරිසක් ඉන්නවා මොනවද? මේ ලෝක වශයෙන් දුක් විපාක විඳින අය. දුක් විපාක විඳින අය. හැබැයි සංසාර ගමනේ ඒ අය සැප විපාක ලබනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද? යම් කිසි පිරිසක් ඉන්නවා තමන්ගේ සිතේ රාගය තියෙනවා කියලා දැනගෙන කටයුතු කරනවා. තමන්ගේ සිතේ රාගය තියෙනවා කියලා අවබෝධ කරගන්නවා. ඊට පස්සේ තමන්ගේ හිතේ ද්වේෂය තියෙනවා කියලා අවබෝධ කරගන්නවා. තමන්ගේ හිතේ මෝහය තියෙනවා කියලා අවබෝධ කරගන්නවා. මෙහෙම රාගය, ද්වේෂය, මෝහය තියෙනවා කියලා අවබෝධ කරගන්න කෙනා මොකද කරන්නේ? තමන්ගේ ජීවිතය තුල රාගය නැති කරගන්නට වෙර වීරය යොදනවා, කටයුතු කරනවා. එතකොට රාගය නැති කරගන්නට පින්නතුනි ඒ කෙනා සමත විදර්ශනාවන් වල යෙදෙනවා. සමත විදර්ශනාවල යෙදෙන එක පහසු දෙයක් නෙමෙයි. පහසු දෙයක් නෙමෙයි. එතකොට ඒ තමන් කරන ක්‍රියාවන් තුල අපහසුතාවයන් වලටපත් වෙනවා. සමහර විට රාගය නැත්තම් ආශාවල් නැති කරගන්නට තමන් සන්තක දේවල් පරිත්‍යාග කරන්නට වෙනවා. දැන් අපේ හිතේ ලෝභය තියෙනවනම් ඒ ලෝභය නැති කරගන්නට අපිට දේවල් පරිත්‍යාග කරන්නට සිද්ධ වෙනවා. සමහර විට ඒ දේවල් අපේ පරිභෝජනයට අපි ලං කරගත්ත දේවල් වෙන්න පුළුවන්. අපේ පරිභෝජනයට තියෙන එකම වස්තුව වෙන්න පුළුවන් ඒ දේ. එතකොට අපේ පරිභෝජනය පිළිබඳව නොහිතා අපි තව කෙනෙකුට අපේ සිතේ තියෙන ආශාවල් නැති කරගන්නට ඒ දේවල් පරිත්‍යාග කරනවා. දැන් අපි හිතමුකෝ අපේ පරිභෝජනයට, අපේ දරුවන්ගේ පරිභෝජනයට, අපේ ස්වාමි දියණියගේ, අපේ ස්වාමි පුත්‍රයාගේ පරිභෝජනයට, අපගේ නෑදෑ හිතමිතුරන්ගේ පරිභෝජනයට තියෙන දෙයක් තමයි අපි එක්රැස් කරන්නේ. අපිට අවශ්‍ය දේවල් තමයි අපි එක්රැස් කරන්නේ. හැබැයි කෙනෙක් කල්පනා කරනවා කොහොමද මේ සසර ගමනේ අප්‍රමාණ දුක් විඳින්නේ මම.
මේ තෘෂ්ණාව නිසා, මේ අවිද්‍යාව නිසා. එතකොට මේ අවිද්‍යාව මම දුරු කරගන්න ඕනේ. මේ තෘෂ්ණාව මම නැති කරගන්න ඕනේ. මේ රාගාදී ගින්න මම නැති කරගන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා මම හොඳ සීලයක සීල සම්පන්නව ජීවිතය ගත කරන්න ඕනේ. අනිත් මිනිස්සු ඇස් පිනවද්දින්, අනිත් මිනිස්සු කන් පිනවද්දින්, අනිත් මිනිස්සු නාසය පිනවද්දින්, අනිත් මිනිස්සු දිව පිනවද්දින්, අනිත් මිනිස්සු ශරීරය පිනවද්දින් පින්නතුනි ඒ දිහා බලාගෙන ඇහැ පිනවන්නේ නැතිව ඉන්නවා කියන එක කරන්ට අපහසු දෙයක්. හැබැයි රාග ගින්න නිවාගන්ට කටයුතු කරන කෙනා ඒක කොහොම හරින් පින්නතුනි ඉවසාගෙන දරාගෙන ඉන්නවා. අනිත් මිනිස්සු කන පිනවද්දින් කන පිනවන්ට නොදී ඒ ආශාවල් ප්‍රහීන කරගෙන, තෘෂ්ණාව ප්‍රහීන කරගෙන, රාගය ප්‍රහීන කරගෙන ඉන්නවා කියන එක අපහසු දෙයක්. හැබැයි සසර ගමනේ බිය දැකපු කෙනා සංසාර ගමනෙන් මිදෙන්ට ඒ දේවල් සිදු නොකර තමන්ගේ ප්‍රතිපදාව, යහපත් ප්‍රතිපදාව, සීල ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ වගේම පින්නතුනි ගඳ සුවඳ දැනෙද්දින් අපි කැමති සුවඳක් එද්දින් ඒ සුවඳට ඇලෙන මිනිස්සු තමයි මේ ලෝකයේ වැඩියෙන් ඉන්නේ. එතකොට අපි ඒ ඇලීම් තුලින් පින්නතුනි දුරස් වෙලා ඉන්නවා කියන එක කරන්ට අපහසු වැඩක්. හැබැයි නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න කෙනා ඒ තුලින් මිදිලා ඉන්නවනම් අන්න ඒ කෙනාට සංසාර ගමන යහපත් කරගන්නට, සපවත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ශරීරයේ ස්පර්ශය තමයි හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. මේ ශරීරය පිනවන්ට තමයි හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. මේ ශරීරය පිනවීමේ කැමැත්ත හැම දෙනා තුලම තියෙනවා. හැබැයි නිර්වාණගාමී ප්‍රතිපදාව ගැන කල්පනා කරලා, සිහිපත් කරලා පින්නතුනි යම් කිසි කෙනෙක් ඒ ශරීරය පිනවන්නේ නැතුව කටයුතු කරනවා නම් අන්න ඒ කෙනා සසර ගමනේ නිර්වාණ අවබෝධය ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ විදිහට පින්නතුනි මේ රාගාදී අකුසල කර්මයන් යම් කිසි කෙනෙක් ප්‍රහීන කරන්ට කටයුතු කරනවා නම් ඒක මේ ලෝක වශයෙන් දුකක් වුණත් පරලෝක වශයෙන් ඒ කෙනාට සැපතමයි ලබා දෙන්නේ. ඒ වගේම පින්නතුනි ද්වේෂය කියන එකත් යම් කිසි කෙනෙක් තමන්ට වෛර කරනවා නම්, තමන්ට ද්වේෂ කරනවා නම්, තමන් සන්තක දේවල් ගන්නවා නම්, තමන් ආශා කරන දේවල් ලබා ගන්නවා නම් ඒ වෛර කරන කෙනාට මෛත්‍රී කරනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකේ එක පහසු කාරණාවක් නෙමෙයි. තමන් සන්තක දෙයක් තව කෙනෙක් ගන්නවා කියන එක බලාගෙන ඉන්න එක පහසු කාරණාවක් නෙමෙයි. තමන්ට තාඩන පීඩන කරනවා කියන එක බලාගෙන ඉන්න එක, ඉවසා දරාගෙන ඉන්නවා කියන එක පහසු දෙයක් නෙමෙයි. හැබැයි සංසාර ගමනේ සැප විපාක කැමති කෙනෙක් තමන්ට ගැහුවත්, තමන්ට බැන්නත්, තමන්ට අවලාද කරත්, තමන් සන්තක දේවල් ගත්තත් පින්නතුනි ඉවසා දරාගෙන සිටිය යුතුයි. තමන්ගේ හිතවතුන්ට පින්නතුනි තාඩන පීඩන කළත්, තමන්ගේ ඥාතීන්ට ගැරහුම් කළත්, තමන්ගේ ඥාතීන්ට අවලාද අපහාස කළත්, ඒ වගේම මරණයට පත් කළත් පින්නතුනි ඉවසාගෙන ඉන්නවා කියන එක පහසු දෙයක් නෙමෙයි. හැබැයි සසර සැපය කැමති කෙනා ඒ දේ ඉවසන්ට ඕනෙමයි. තමන්ගේ දූ දරුවන්ටත් එහෙමයි. තමන්ගේ ස්වාමි පුරුෂයාට, ස්වාමි දියණියට, ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ හිතවතුන්ට, තමන් ප්‍රිය කරන ඕනෑම කෙනෙකුට යම් කිසි කෙනෙක් කරදරයක් කරනවා නම්, යම් කිසි කෙනෙක් තාඩන පීඩන කරනවා නම්, ගහනවා නම්, බයිනවා නම් පින්නතුනේ ඒ හැම දෙයක්ම ඉවසනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. හැබැයි සසර ගමන පින්නතුනි සැපය කැමති කෙනා,
සංසාර ගමනේ යහපත කැමති කෙනා ඒ දේවල් ඉවසිය යුතුමයි. ඒ දේවල් තමන්ගේ ජීවිතයේදී ඉවසා දරාගෙන ඉන්න ඕනේ. එහෙම ඉවසන කෙනාට තමයි මෙලවදී සමහර විට දුක් විඳින්න සිද්ධ වේවි. හැබැයි සංසාර ගමනේ පින්නතුනේ ඒ කෙනාට දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. සැප විපාකමයි ඒ තුලින් ලං කර ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි මෝහයත් කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසය ඇති කරගෙන අපි මේ ජීවිතයේදී ජීවත් වෙන්න ඕනේ. සමහර අවස්ථාවලදී පින්නතුනි අපිට ඉවසන්ට බැරි දරා ගන්නට බැරි අවස්ථා ජීවිතේ උදා වෙනවා. සමහර විට සංසාරේ අපිම කරපු අපිම පින්නතුනි අපේ සංසාර ගමනේ අප විසින්ම යම් යම් කළා වූ වාචසික දේවල් නිසා, ඒ වගේම කායික දේවල් නිසා, ඒ වගේම මානසික දේවල් නිසා අපිට මේ ලෝක වශයෙන් දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඇතම් කෙනෙකුට පින්නතුනි ඒ කර්මය ජීවිතයට පැමිණෙද්දී කෙනෙකුට ඉවසාගෙන දරාගෙන ඉන්න බැරි වෙන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු යම්කිසි බරපතල තැවුල් අවස්ථා ජීවිතයට එද්දී ඒ මිනිස්සු ජීවිතයෙන් පවා සමුගන්ට කටයුතු කරනවා. හැබැයි පින්නතුනි ඒවා විඳ දරාගෙන අපහසුයෙන් හරින් කටයුතු කරනවා නම් අන්න ඒ අපහසුයෙන් විඳ දරාගෙන කටයුතු කරන කෙනාට පින්නතුනි සසර ගමනේ සැපයක්මයි ලැබෙන්නේ. හැබැයි ඒ හැම සැපයක්ම ලබා ගන්නට පින්නතුනි අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? ධර්මය අනුගමනය කරමින්, ධර්මය දකිමින්, තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමිනුයි අපි නිරන්තරයෙන්ම ඒ උතුම් වූ ක්‍රමයන් අනුගමනය කරන්න ඕනේ. අන්න එහෙම අනුගමනය කරන උදවියට පින්නතුනි සංසාර ගමන මේ ජීවිතේදී යම් යම් අයහපත් දේවල් වලට, නොසතුටු දේවල් වලට, ඒ වගේම Taman අකමැති දේවල් වලට මුහුණ දෙන්න උනත් සංසාර ගමනේදී ඒ අයට සතුටුදායක, ඒ වගේම සැපදායක දේවල් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා යම් පිරිසක් ඉන්නවා මේ ලෝකේ එක් සමාදානයක් සිදු කරනවා නැත්නම් ධර්මයක් සමාදන් වෙනවා. කොහොමද? අත්ති භික්කවේ ධම්ම සමාදානා පච්චුප්පන්න දුක්ඛංචේව ආයතින් සුඛං විපාකං. ඇතැම් අය ඉන්නවා සමාදානයක් වෙනවා. කොහොමද? මේ ලෝක වශයෙන් දුක් විඳිනවා. හැබැයි සංසාර ගමනේදී ඒ අය සැප විපාක ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඊට පස්සේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ ධම්ම සමාදානා පච්චුප්පන්න සුඛංචේව ආයතින් සුඛ විපාකං. කොහොමද මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඉන්නවා ධර්ම සමාදානයක්, ධර්මයක් සමාදන් වෙනවා. කොහොමද? ඒ අය මේ ලෝක වශයෙන්ුත් ඒ ධර්මය නිසා සැනසීමටපත් වෙනවා. ඒ වගේම පරලෝක වශයෙන්ුත් ඒ අය සැනසීමටපත් වෙනවා, සැපය උදා කරගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කොහොම ධර්මයක්ද පින්නතුනි? රාගය මේ ලෝක වශයෙන් නැති ධර්මයක් ඒ අය සමාදන් වෙනවා. රාගය දුරු කරලා තියෙන ධර්මයක් සමාදන් වෙනවා. ඒ වගේම ද්වේෂය දුරු කරලා තියෙන ධර්මයක් සමාදන් වෙනවා. මෝහය දුරු කරලා තියෙන ධර්මයක් සමාදන් වෙනවා. රාගය දුරු කරලා තියෙන ධර්මයක් සමාදන් වුණු කෙනාට සසර ගමනේ නැවත රාගය උපදින්නේ නැහැ. ඒ නිසා රාගය නිසා පින්නතුනි සසර ගමන රාගය දුරු කරපු ධර්මයක් අනුමෝදන් වුණු නිසා සසර ගමන යහපත් වෙනවා. එහෙමත් නැත්නම් නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් වෙනවා. එහෙම ඒ වගේම පින්නතුනි ද්වේෂය දුරු කරන්නට කියන ධර්මයක් සමාදන් වෙනවා. ඒ ධර්මය සමාදන් වෙලා ඒ ධර්මය ප්‍රගුණ කරන නිසා, පුහුණු කරන නිසා මේ ලෝක වශයෙන්ුත් ඒ අයට ද්වේෂය උපදින්නේ නැහැ. ඒ වගේම
පරලෝක වශයෙන්ුත් ඒ අයට ද්වේෂය උපදින්නේ නැහැ. ඒ නිසා සංසාර ගමන යහපත් වෙනවා, සැපවත් වෙනවා. මේ ලෝක වශයෙන්ුත් පින්නතුනි දහමක් තියෙනවා, මෝහය ඉපදෙන්නේ නැතුව තුනුරුවන් විශ්වාස කරමින් ඒ වගේම කර්මය කර්මඵලය පිළිබඳව ඇදහිීමෙන් යුක්තව කටයුතු කරන්නට කියලා පින්නතුනි දේශනා කරපු දර්ශනය. ඒ දර්ශනය තුල ඉන්නා කෙනාට පින්නතුනි මේ ලෝක වශයෙන්ුත් කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසය ඇති කරගෙන ජීවත් වෙන නිසා මේ ලෝක වශයෙන්ුත් ඒ කෙනාට සැපයමයි ඇති වෙන්නේ. ඒ වගේම දුකක් ඇති වෙන්නේ සංසාර ගමනෙත් නැහැ. පින්නතුනි රාගයේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නව නම් මේක පවතින දෙයක් නෙමෙයි, හරියට තනහුලක් වගේ ඉක්මනට ඇවිලිලා දැවිලා යන දෙයක් වගේ, මස් වැදල්ලක් වගේ කොච්චර මේක කෑවත් ඇතිවීමක් නෑ කියන අවබෝධය ඇති කරගත්තොත් පින්නතුනි ඒ කෙනා ඒ මොහොතේම මොකද වෙන්නේ? සැනසීමටපත් වෙනවමයි. අවබෝධ කරගත යුතුමයි රාගයේ කිසිම සැපයක් සැනසීමක් නෑ කියන කාරණාව. එතකොට මේ ලෝක වශයෙන්ොත් ඒ කෙනා සැනසීමටපත් වෙලා. ඒ වගේම ද්වේෂයේ තමන්ට අයහපතක්මයි සිද්ධ වෙන්නේ, තමන්ට අනර්ථයක්මයි සිද්ධ වෙන්නේ, තමන්ගේ සංසාර ගමන අයහපත් වෙන එකමයි සිද්ධ වෙන්නේ කියලා පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේශය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ද්වේෂයේ පින්නතුනි ආදීනව දැකලා පින්නතුනි එයින් මිදිලා කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට පින්නතුනි මෙලව ජීවිතයේ සැපයමයි ලං කර ගන්නට පුළුවන්කම තියෙන්නේ. බලන්න අපි යම් කිසි කෙනෙක් තුල කෙනෙක් කෙරෙහි පින්නතුනි තරහාවක් ඇති කරගත්තොත් සෑම මොහොතකදීම අපි දැවෙන ස්වභාවයෙන් යුක්තයි. හිත රත් වෙන ස්වභාවයෙන් යුක්තයි. හදවත දැවෙන ස්වභාවයෙන් යුක්තයි පින්නතුනි. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා මේ ද්වේෂයෙන් අපිට අනර්ථයක්මයි වෙන්නේ, අපේ හිත දැවෙන ස්වභාවයෙන්මයි යුක්ත වෙන්නේ, අපේ හිත පිච්චෙන ස්වභාවයෙන්මයි යුක්ත වෙන්නේ කියලා කෙනෙක් අහලා ඒ ද්වේෂය නැති කර ගන්නවා නම් ඒ මොහොතේ ඉඳලා ඒ කෙනාට සැනසීම ඇති වෙනවාමයි. ඒ වගේ තමයි පින්නතුනි එහෙම සැනසීම ඇති කරගත්තාම ඒ කෙනාගේ සංසාර ගමනේ ඒ කෙනාට සැනසීමමයි ඇති කර ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෝහයත් එහෙමයි පින්නතුනි. යම් කිසි අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාස කරන්ට කියලා දේශනාවක් සිදු කරලා තියෙනවා නම් කර්මය ගැන විශ්වාස කරන්ට කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා නම් යම් කිසි භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසකයෙක් වේවා උපාසිකාවක් වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය විශ්වාස කරමින් කටයුතු කරනවා නම් පින්නතුනි ඒ කෙනාට සැනසීමමයි ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා මේ ලෝක වශයෙන් රාගය ප්‍රහීන කරපු කෙනාට, මේ ලෝක වශයෙන් ද්වේෂය ප්‍රහීන කරපු කෙනාට, මේ ලෝක වශයෙන් මෝහය ප්‍රහීන කරපු කෙනාට මේ ලෝක වශයෙන් සැනසීම ඇති කරගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පරලෝක වශයෙන් සැනසීම ඇති කරගන්නටත් පුළුවන්. උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තියෙනවා. අත්ති භික්ඛවේ ධම්ම සමාදානා පච්චුප්පන්න සුඛංචේව ආයතින් සුඛ විපාකං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසායි. ඒ නිසා මේ කාරණා හතර පින්නතුනි හොඳට අපේ ජීවිතවලට ලං කරගෙන අපේ ජීවිතවලින් මේ ලෝක වශයෙන්ුත් අපිට සැනසීම ඇති කරගන්නට, ඒ වගේම පරලෝක වශයෙන්ුත් අපට සැනසීම හේතු උපකාර කරගන්නට, උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට හේතු උපකාර වන මේ ලෝක වශයෙන්ුත් සැපත ඇති කරවන ධර්මය අනුගමනය කරන්නට අපි කටයුතු කරන්න ඕනේ.
පරලෝක වශයෙන්ුත් පින්නතුනි සැපත ඇති කරන ධර්මය අනුගමනය කරන්නට කටයුතු කරන්න ඕනේ. අපිට තියෙන එසේ තියෙන උදාරතරම ධර්මය තථාගත භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ නිසා ඒ ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කරලා Tamanගේ ජීවිතය සකසා ගන්නට හැම මොහොතකදීම කටයුතු කරගන්නට හැමදෙනාම උත්සාහ දරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ජීවිතය සකසා ගන්නට බෙර වීරය යොදන්න ඕනේ. කල්පනා කරගන්නට පැයකට ආසන්න කාලයක් පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ සිදු කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් අපි පින් අනුමෝදන් කර යුතු තනත්තන්ට අනුමෝදන් කරමු. ප්‍රථමයෙන් සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අල්පේශාකි මහේශාකි සියලුම දෙවියන් මතු බුදුවන බුද්ධාංකුරුතුමන් බ්‍රහ්මරාජානන් වහන්සේලා නාගරාජානන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප රටදෑ සම්බුද්ධ ශාසනය මැනවින් ආරක්ෂා කරත්වා. දෙවියන් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපවත් වී වදාළ අති ගෞරවනීය අති පූජනීය භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ සිටිය ගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත ලොකු හාමුදුරුවන් වහන්සේට මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ලොකු හාමුදුරුවන් වහන්සේගේ සසර ගමන සුවපත් වේවා, සැපවත් වේවා, දුක්ගිනි නිවේවා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ඔබ අප නමින් පරලොව සැපත් ගුරුවර දෙමව්පිය නෑද හිතවත් ආදී කොටගත් සියලුම ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ සසර ගමන සැපවත් වේවා. ඥාතීන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත් ඔබ සියලුම දෙනාට ආශිර්වාද කරන ඔබ සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික ශක්තිය, මානසික ශක්තිය වර්ධනය වේවා. ලෙඩ දුක් කම්කටොළු අපල උපද්‍රවයන් සියල්ලක්ම දුරු වේවා. සතුට සමාදානය සොම්නස වැඩි දියුණු වේවා. මෙලව ජීවිතය වාසනාවන්ත වේවා. පරලොව සංසාර ගමන සැපවත් වේවා. බොහෝ කුසල ධර්මයන් සිදු කරමින් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගනිමින් වහවහා ඉක්මනින් නිවන් සාක්ෂාත් කරගන්නට මේ සියලු කුසල ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා, පාරමී උපකාරක ධර්මයක්ම වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා